ඔයත් පිටරට ඔඩියන්ස් එක ටාර්ගට් කරලා YouTube channel එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් අද තමයි ඔයා හොඳම වීඩියෝ බලන්නේ. ඉතින් අද කතා කරන්නේ පිටරට channel එකක් පිටරට ඔඩියන්ස් එකක් ටාර්ගට් කරලා ගේමින් channel එකක් කරනවා නම් මොන වගේ දේවල්ද කරන්න ඕන සහ මොන වගේ settings හදා ගන්න ඕන කියලා. ඉතින් අපි වීඩියෝ ඉවරනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න සහ ඒ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් අරගත්තා නම් අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා සෙට් වෙමු. අපි යමු වීඩියෝ එකට මොනවද කරන්න ඕන දේවල් කියලා බලන්න. ඉතින් මම ඉස්සල්ලාම ගැලපෙන නීෂ් එකක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ කරන ගේමින් කන්ටෙන්ට් එක මොන වගේද? සාමාන්‍යයෙන් ස්ටෝරි ගේම්ස් තියෙනවනේ. දැන් අපි සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් අතර ප්‍රචලිත ඔය Call of Duty තියෙනවනේ, PC ගේම්ස්. අන්න ඒ වගේ ස්ටෝරි ලයින් එකක් තියෙන ගේම්ස් තියෙනවනේ. අන්න ඒ වගේ ඒවා ප්ලේ කරනවාද? එහෙම නැත්නම් ඔන්ලයින් ඒවා තියෙනවනේ. ඔන්ලයින් ගේම්ස් කොඩ් මොබයිල් එක, ඊට පස්සේ ෆ්‍රී ෆයර් එක, ඒ වගේ ඔන්ලයින් ලයිව් දෙන ගේම්ස් තියෙනවා. ඒ වගේ දේවල් ඒවා පටන් ගන්නවද? එතකොට එක්කෝ ගේම්ස් වල තියෙන ට්‍රික්ස්, කියන්නේ මේ ගේම් එකේ මෙතනින් මේ දේ කරොත් හොඳයි. එතකොට ඔන්ලයින් ගේම්ස් එල්ලම් කරද්දී කොහොමද එතන තියෙන ට්‍රික්ස් මොනවද? එතකොට ඒ දේවල් මොන වගේද කියලා එක්කෝ ට්‍රික්ස් ගැන කියලා දෙන channel එක. එහෙම නැත්නම් funny meme එකක්, meme category එකට කරගෙන යන gaming channel එක. ඒ වගේ මොකක් හරි එක category එකක් තෝරගෙන කරගෙන යන්න ඕනේ. මම recommend කරනවා ගොඩක්ම mobile gaming කියන එක. Call of Duty, Free Fire, ඒ වගේ තව අලුත් games තියෙනවා. අන්න ඒ වගේ දෙයක් පටන් අරගෙන කරනවා නම් ඉස්සෙල්ලාම පටන් ගත්ත ගමන් ලයිව් දෙන්න බෑනේ. ඉස්සෙල්ලාම මේක රෙකෝඩ් කරලා එඩිට් කරලා එතකොට එතනදී පොඩ්ඩක් ට්‍රික්ස් ගැන කියලා දීලා හරි නැත්නම් ප්ලේ එතන හොඳට ප්ලේ කරන බෙස්ට් මොමන්ට් ටිකක් කලෙක්ට් කරලා හරි වීඩියෝ එකක් හදන්න. වීඩියෝ හදලා ඒක අප්ලෝඩ් කරලා channel එකේ live දෙන්න පුළුවන් වුණාම ඔයා පටන් ගන්න ඒ ගේම් එකෙන් live දෙන්න. එතකොට ඔයාට fast growth එකක් අරගන්න පුළුවන්. ඒ හින්දා niche එක හරියට එකකින් පටන් ගන්න. එතකොට දෙවෙනි කරුණ තමයි ඔයා English use කරන්න. මොකද පිටරට audience එකක් target කරනවා නම් සිංහලෙන් කරලා වැඩක් නැහැ. ඒක නිසා English හොඳටම පුළුවන් වෙන්න ඕනේ. ඔයා කතා කරනවා නම් අනිවාර්යෙන් English use කරන්න. එහෙම නැත්නම් ඔය voice over අරගන්න පුළුවන් websites තියෙනවා. 11 labs වගේ මේ website එකට ගිහිල්ලා ඔයාට ඕන නම් voice over එකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒ English ගැන ගොඩක් worry වෙන්න ඕනේ. normal සාමාන්‍ය දැනීමක් තිබ්බනම් හොඳටම ඇති gaming channel එකක් කරගෙන යන්න. ඉතින් ඔයා ඒ වගේම English use කරන්න මතක තියාගන්න පිටරට audience එක target කරනවා නම්. තුන්වෙනි කාරණා විදිහට වීඩියෝ එකේ quality එක 1080p වලින්වත් අඩුම රෙකෝඩ් කරන්න. මොකද low quality වුණාම පොඩ්ඩක් audience එකක් ඒක බලන්න නවතින්නේ නැහැ. මොකද quality එක අඩු වුණාම ඒක බලද්දී එපා වෙනවා. ඒ හින්දා ඉතින් ගොඩ දෙනෙක් එතනින් අයින් වෙලා යනවා මිසක් රැඳිලා බලන් ඉන්නේ බොහොම සුළු පිරිසක්. මේක නිසා රෙකෝඩ් කරද්දී 1080p වලින් අනිවාර්යෙන් රෙකෝඩ් කරගන්න උත්සාහ කරන්න. PC එකේ දෙනවා නම් ඉතින් ඔය OBS Studio, Bandicam වගේ ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ try කරලා බලන්න PC එකේ performance එකෙන් ඔයාට 1080p වලින් රෙකෝඩ් කරගන්න පුළුවන්ද කියලා. එතකොට
ලැග් නැතිව ස්මූත් ගේම් ප්ලේ එකක් දෙන්න. කැඩි හැම වෙලේම යන්න ගියොත් එහෙම ඒක අර ඔඩියන්ස් එක නැවතිලා බලන් ඉන්න ඒ වගේ තැන්වල අපි වුණත් ෂෝට් වීඩියෝස් බලද්දී එහෙම කට්ටිය මුල් තප්පර 3නේ බලන්න ටක් ගාලා ඒකෙන් එන එකෙන් තමයි සම්පූර්ණ ෂෝට් එක බලනවද නැද්ද කියලා කට්ටිය තීරණය කරන්නේ. අන්න ඒ වගේ ඔයාගේ මුලින් පටන් ගන්නකොටම ලැග් වෙන්න ගත්තොත් එහෙම මේක හරියන්නේ නැහැ කියලා එතනින් ස්කිප් කරලා යනවා. ඒක නිසා අනිවාර්යෙන් ලැග් නැතිව හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියාගෙන වැඩේ පටන් ගන්න. එතකොට ක්ලියර් ඔඩියෝ එක වටේ පිටේ නොයිසස් පුළුවන් තරම් කැන්සල් කරලා ගේමින් රූම් හදන්න අවශ්‍ය නැහැ ඉස්සෙල්ලාම. මොකද එහෙම කරන්න බෑ. ඉතින් පටන් ගන්නකොට නෙට් channel එක පටන් අරගෙන සාර්ථක වුණාම ඒක කරගන්න පුළුවන්. මුලින්ම පටන් ගත්තාම පුළුවන් තරම් එක්කෝ මයික් එකක් යූස් කරලා හරි noise cancellation කරගෙන කොහොම හරි වැඩේ කරන්න පටන් ගන්න. අපි ඊළඟ කරුණු විදිහට හුක් එක අරගන්න පුළුවන්. එතකොට ඒක පළවෙනි තප්පර 5 ඇතුළත දෙන්න හොඳම ස්ට්‍රෝං හුක් එකක්. දැන් ඉංග්ලිෂ් ඔඩියන්ස් එකක් නවා ටාගට් කරන්නේ. එතකොට ඉංග්ලිෂ් ඔඩියන්ස් එක ෆොරින් කිව්වත් ඔයාලා ඉන්දියාව බංග්ලාදේශ වගේ ඔඩියන්ස් එක ටාගට් කරන්නේ නැහනේ. එක්ක UK USA ඔය වගේ ඉංග්ලිෂ් කන්ට්‍රි එකක් නෙමේ ටාගට් කරගන්නේ. ඉතින් ඔයා එතනදී ඉංග්ලිෂ් පටන් ගන්නකොටම ලයිව් දෙන්න බෑනේ. ඒක නිසා පටන් ගන්න වීඩියෝස් වල ඔයා සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ නිකන් යූස් කරන්න. This is the fastest way to level up this game. It was තව යූස් කරන්න පුළුවන්. You are playing this wrong. Let me show you why. ඔය වගේ මොකක් හරි ෆ්‍රේස් එකකින් පටන් ගන්න. එතකොට පටන් ගත්තාම ගැටි බලලා මොකද්ද මෙයා කියන්නේ. එතකොට ඒ හුක් එකත් එක්කම එයාට දෙන්න වීඩියෝ එකෙන් එයාට හිතා ගන්න يعني වීඩියෝ එක පවා දැන් මෙතනදී එක්ස්ප්ලেইন කරන දේ වීඩියෝ එක ඊළඟට පෙන්වන්න පටන් ගන්න. එතකොට ඒ කට්ටිය නැවතිලා දිගටම බලාගෙන ඉන්නවා. ඔය ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් ඒ කට්ටිය ඔලුවට දාන්න. ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ ඇයි කියලා ඊට පස්සේ පැහැදිලි කරන්න. ඊට පස්සේ අන්තිමට ඒ ප්‍රශ්නෙට විසඳුම පැහැදිලි කරන්න. අන්න ඒ වගේ අර පළවෙනි තප්පර 5 ඇතුළත ස්ට්‍රෝං හුක් එකක් දෙන්න අනිවාර්යෙන් මතක තියාගන්න. ඊළඟ කාරණා විදිහට ගත්තොත් එහෙම SEO කරන එක. ඒක ගොඩක්ම වැදගත් SEO කරන එක. ඉතින් title, description, tags ඔයාලට මේවා හිතලා කරගන්න අමාරුයි නම් තියෙනවා දැන් AI ගොඩක් ඒවා තියෙනවා. ChatGPT, Gemini තව ගොඩක් AI ඒවා තියෙනවා. ඉතින් ඔයා කැමති එකක් යූස් කරලා හරියට ගැලපෙන description එකක් ලියාගෙන title එකක් ලියාගෙන ඊට පස්සේ tags ටිකක් හදාගෙන හරියට SEO කරලා content එකට අදාළ tags දාලා ඒක SEO කරලා අප්ලෝඩ් කරන්න. එතකොටත් ඔයාගේ channel එක ඉක්මනට grow කරගන්න පුළුවන්. ඔයා හිතනවටත් වඩා. ඒක නිසා අනිවාර්යෙන් මේ SEO කරන එකත් ගොඩක්ම වැදගත් කරුණක්. එහෙනම් ඒක ගැනත් අනිවාර්යෙන්ම අවධානය යොමු කරලා වැඩේ හරියට කරගන්න. එතකොට ඔයා ඊළඟ කරන විදිහට අපි අරගත්තොත් එහෙම ෂෝට් වීඩියෝස් ලොං වීඩියෝස් කරන අතරෙත් ෂෝට් වීඩියෝ එකක් ලොං වීඩියෝස් සතියට එකක් දානවා නම් ෂෝට් වීඩියෝස් සතියට 3ක් විතර දාන්න. මොකද ලොං වීඩියෝස් සර්ච් කර බලන්න ඕනේ. සර්ච් කර තමයි බලන්න ඕනේ. ෂෝට් වීඩියෝස් එහෙම නෑනේ ඔටෝ රෙකමන්ඩ්. ඒ හින්දා ලොං වීඩියෝ එක සතියකට එකක් දානවා නම් අනිවාර්යෙන් ඒ දාන ලොං වීඩියෝ එකෙන් අරගෙන කොටස් ෂෝට් වීඩියෝස් හදන්න. ෂෝට් වීඩියෝස් හදලා දාන්න 3ක් විතර සතියකට. එතකොට ඔඩියන්ස් එකක් ඔයාගේ channel එකට එකතු කරගන්න පුළුවන්. මොකද ටග් ගාලා ෂෝට් වීඩියෝස් යනවා හැමතැන වයිරල් යනවා. එතකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙනවා කියන්නේ ඔයාට ගොඩක්ම හොඳයි. එතකොට ඔයාගේ ලොං වීඩියෝ බලනවා කියන්නේ ඔයාට ෂෝට් වීඩියෝස් වලටදී ලොං වීඩියෝ වලට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඒ හින්දා මතක ඇතුම ෂෝට් වීඩියෝස් උත් අප්ලෝඩ් කරන්න.
ගේම් එකට අදාළ ඒවා. ඒ කියන්නේ ගේම් එකේ තියෙනවා නිකන් කී මොමන්ට්ස් තියෙනවානේ. අපි හිතමුකෝ හොඳ බෙස් ප්ලේ කරන වෙලාවක ඔයා එතන හොඳටම ප්ලේ කරන වෙලාවේ පොඩි කොටස කරගෙන දාන්න. එතකොට ඒක දකින්න එක්කෙනා බලන මේක දකින්න එක්කෙනත් සමහර විට මේ ගේම් එක ප්ලේ කරනවා කියලා හිතන්නකො. එතකොට එයාත් බලනවා මටත් වැඩි හොඳට සෙල්ලම් කරන කෙනෙක්. එතකොට මටත් මෙයාගේ බලලා අයිඩියා එකක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඊට පස්සේ ඒ කට්ටිය ඔයාගේ channel එකට ඇවිල්ලා බලනවා තියෙන වීඩියෝස්. එතකොට එහෙම බලද්දී ඒ කට්ටියට හොඳ අයිඩියා එකක් කරගන්න වීඩියෝස් long videos එක හොඳට කරලා තියාගන්න. short videos ඉක්මනට growth එක අරගන්න use කරගන්න. එතකොට ඊළඟට ගොඩක්ම වැදගත් කරන තමයි consistency එක. මේ consistency කියන එක නැත්තම් channel එකක් ඇත්තටම ගොඩ දාගන්න අමාරුයි. ඉතින් අනිවාර්යයෙන්ම consistency තියාගෙන මේක කරගෙන යන්න ඕනේ. සතියට අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා නම් එදාට අනිවාර්යෙන් මේ වීඩියෝ එක දාන්න. එහෙම දැම්මේ නැත්නම් ඊට පස්සේ ඇල්ගොරිතම් එකට ඒක ටච් වෙන්නේ නැහැ. ඒක නිසා සතියකට වීඩියෝ එකක් දානවා නම් අනිවාර්යෙන් ඒ දවසට ඒ වෙලාවට හරියට ඒක දාන්න. සාමාන්‍යයෙන් පිටරට ඔඩියන්ස් එකක් ටාගට් කරලා වීඩියෝස් හදනවා නම් පාන්දර වගේ අප්ලෝඩ් කරන්න. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ ටයිම් එකෙන් බලපුවම 6-7 විතර අප්ලෝඩ් කරාට වැඩක් නැහැ. මොකද ලංකාවේ ඔඩියන්ස් එකක් ඉන්නේ. ඒ පිටරට අයගේ ටයිම් එකත් එක්ක බලලා සාමාන්‍ය ඒ රටවල් වල 6-7 වගේ වෙනකොට වෙන්න අප්ලෝඩ් කරා නම් ඔයාට සාමාන්‍යයෙන් හොඳ ඉක්මනට growth එක කරගන්න පුළුවන්. සහ channel එක monetize වුණාම ලොකු වැඩිපුර revenue එකකට යන්නත් පුළුවන්. එහෙනම් අපි channel එක පටන් ගන්න අනිවාර්යෙන් මුදල් උපයන බලාපොරොත්තු වෙන්නමයි. ඒක නිසා ඒ කරන වැඩේ අනිවාර්යෙන් consistency තියාගෙන හරියට කරන්න. එහෙම කරපුවම අනිවාර්යෙන් ඔයාට ඒක සාර්ථක කරගන්න පුළුවන්. ඊළඟට trend එක follow කරන්න. ඒ කියන්නේ මේ කාලේට තියෙන trend එක follow කරන්න. කියන්නේ අලුත් game release වෙනවා. එතකොට ඒ අලුතෙන් release වෙච්ච ගමන් games ටක් ගාලා pre-order දාලා හරි buy කරලා මේක මම තමයි පළවෙනිට අරගත්තේ. ඉස්සල්ලාම අපි ප්ලේ කරලා බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක. ඒ වගේ දේවල් මේක බලන වීවට අනිවාර්යෙන් දෙන්න. එතකොට ගේම් රිලීස් කරන දවස්වල අප්ඩේට්ස් එනවා. ඒ දේවලුත් බලන වීවර්ස්ලා එක්කන් ෂෙයා කරගන්න. එතකොට ඔය චැලෙන්ජස් තියෙන දේවල් ඔයාලා try කරන්න. එතකොට ඒ වගේ දේවල් වලින් තමයි channel එක viral වෙන්නේ. එක වීඩියෝ එකක් viral වෙනවා කියන්නේ ඒක අනිවාර්යෙන් channel එකට ගොඩක් හොඳයි. එතකොට viral යන්න වීඩියෝ එක වගේ අනිත් වීඩියෝස් බලන කට්ටියට recommend වෙනවා. ඒක නිසා challenges පුළුවන් තරම් කරන්න බලන්න. ඒක ගොඩක් හොඳ channel එකට. එතකොට ඊළඟ කරුණ තමයි audience engagement එක. මේ ඔයාගේ වීඩියෝ එක කොච්චර viewers-ලා බැලුවත් මේ audience එක engagement එක කියන්නේ comment එකක් මොකද like එකක් ඒ වගේ දෙයක් වැටෙන්නේ නැත්නම් algorithm එකෙන් බලන්නේ මේක උඩට ගේන්නේ තව පල්ලෙහාට දාන්න. ඒක නිසා හැම වෙලේම බලන වීවට මේකට comment එකක් දාන්න හිතන විදිහේ දෙයක් ඔයා කියන්න. ඒක මේකට comment එකක් දාන්න කියලා කියන්නේ මොකද හිතෙන්නේ කියලා. ඊට පස්සේ what do you think please comment ඒ වගේ දෙයක් මොකක් හරි එකක් use කරලා ඔයා මේකට comment එකක් දාගන්න බලන්න කොහොම හරි. ඒක වගේ channel එකේ reach එකට හොඳයි. algorithm එක බලනවා viewer බලන හැම කෙනාම මේකට comment දානවා like දානවා. ඒ කියන්නේ මේක හොඳ වීඩියෝ එකක් කියලා තව audience එකට push කරනවා. එතකොට ඔයාගේ වීඩියෝ එක viral යනවා. ඒක ඉතින් ඔයාගේ channel එකට තමයි ඊට පස්සේ හොඳ. ඒ හින්දා අනිවාර්යෙන් audience engagement එක වැඩි කරගන්න try කරන්න. අනිවාර්යෙන් comment අරගන්න. ඒ වගේ තමයි polls use කරන්න. ඒ වගේ දේවල් use කරලා අනිවාර්යෙන් audience engagement එක වැඩි කරගන්න. ඊළඟ කාරණා ඉතින් monetization target කරන එක තමයි. ඉතින් මම කලින් කිව්වා වගේම අපි අනිවාර්යෙන් channel එක පටන් ගන්න
මුදල් උපයන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් ලබා ගන්න නම් හරියට channel එක පටන් ගන්න USA UK කැනඩා වගේ audience target කරාම ඉතින් ඒවා high CPM තියෙනවා. එතකොට ඉතින් 1k view වලට ගෙවන ප්‍රමාණයත් වැඩි. ඒක නිසා ඒ target ඒ countries target කරලම අනිවාර්යෙන් videos කරන්න. මොකද ගේමින් ඒවා සාමාන්‍යයෙන් ඇත්තට ලංකාවේ බලනත් අඩුයි. ඒ හින්දා මේ කොහොමත් අර වගේ යුරෝප් countries ටික target කරලා ඔයාගේ channel එක දිගටම continue කරගෙන යන්න. එතකොට ඔයාට හිතා ගන්නත් බැරි තරමේ income එකක් revenue එකක් YouTube එකෙන් ගන්න පුළුවන් monetization වුණාම. ඒක ඔයාට කාලයක් කරගෙන යනකොට ඔයාගේ ගමනට වගේ මේ ජර්නි එකට ගොඩක් වැදගත් වෙයි. දැන් මුලින්ම පටන් ගන්නකොට අපි ෆෝන් එකෙන් පටන් ගන්නවා නම් ලැප්ටොප් එක කරගන්න ඊට පස්සේ ඒ ලැප් එකෙන් ස්ක්‍රීන් ෂෙයා කරලා YouTube එකේ ලයිව් දෙන්න. ඊට පස්සේ ඒ වගේ දේවල් ඊට පස්සේ ගේමින් රූම් එකක් බිල්ඩ් කරගන්න, ගේමින් PC එකක් ඒ වගේ දේවල් කරගන්න ඔයාගේ YouTube එකම පාවිච්චි කරන්න. මුලින්ම පටන් අරගෙන කරගෙන ගියපුවාම YouTube එකෙන්ම ලැබෙන ආදායමෙන් මේ දේවල් බිල්ඩ් කරගන්න. එතකොට ඔයාට වගේ මේ ජර්නි එක තවත් හොඳට අරගෙන යන්න පුළුවන්. ඒක නිසා monetization target කරලා high CPM තියෙන countries target කරලා ඔයාලගේ contents දිගටම කරගෙන යන්න. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම consistency තියාගන්න. මොකද consistency එක නැත්නම් අනිවාර්යයෙන්ම channel එක dead වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම consistency කියන එක තියාගන්න. මොකද consistency කියන එක නැති වුණොත් එහෙම ඇත්තමයි channel එකක් අර පටන් ගන්න ගත්ත උත්සාහයත් ඒක අපරාධයක් වෙනවා මේ consistency නැති වුණාම. ඒක නිසා අනිවාර්යෙන් consistency කියන එක තියාගන්නම ඕනේ. අන්තිමට ඉතින් simple strategy එකක් ගත්තාම දවස් එකේ ඉඳලා 30 වෙනකන් schedule එකක් හදාගෙන දවස ගානේ short දෙකක් විතර දාන්න. ඊට පස්සේ week එකකට long videos 3ක් විතර දාන්න. ඊට පස්සේ ගොඩක්ම focus කරන්න PUBG, COD, ඊට පස්සේ ඔය Minecraft ඒ වගේ දේවල් target ඒ වගේ games target කරලා ඔගේ channel එක කරගෙන යන්න. ඒ දේවල් තමයි ගොඩක්ම යන්න ටක් ගාලා viral ඒ හින්දා ඒ වගේ games අලුතෙන් release වෙන ඒවා ඒවා target කරලා ඔයාලගේ channel එක continue කරගෙන යන්න දිගටම ඔයාලට අනිවාර්යෙන් YouTube ගමන සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා මේ කියලා දුන්න කරුණු ඇත්තටම ඔයාලගේ පටන් ගන්න ඉන්න channel එකට සහ දැන්ට පටන් අරගෙන දැන් අලුතෙන් පටන් අරගෙන තියෙන channels වලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් like එකක් දාලා ඒ වගේම මොන හරි දෙයක් මේ වීඩියෝ බලලා අරගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තාම subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම පහළ තියෙන subscribe button එකත් ඔබලා subscribe කරගෙන bell icon එකත් all දීලා තියාගන්න. එතකොට මේ වගේ YouTube ගැන සහ තවත් විවිධ දේවල් ගැන වැදගත් වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.